හෙලෝ කොහොමද ඔයාලට? ගොඩාක් ආදරෙන් අදත් පිළිගන්නවා මගේ channel එකට. අද වීඩියෝ එක අපේ බබාගේ birthday shoot එක ගැන. අපි ෆොටෝස් ගන්න ප්ලෑන් කරපු පාක් එක අබුඩාබි වල තියෙන්නේ. ඉතින් අපි උදින්ම ලෑස්ති වෙලා අබුඩාබි වලට යන්න පිටත් වුණා. ගොඩක් ආදරෙන් මතක් කරනවා ඉමල්ක වෙන්රෝයි අයියව. එයා තමයි ෆොටෝස් ගන්න මල්ලිව අපිට සම්බන්ධ කරලා දුන්නේ. කේක් ස්මෑෂ් එකක් කරන්න තමයි මම ප්ලෑන් කරගෙන හිටියේ. ඒත් මට ඒකට ලෑස්ති වෙන්න වෙලාව මදි වුණ නිසා ෆොටෝ ෂූට් එකක් කළා. මේකත් කළේ බබාගේ බර්ත්ඩේ එක දවසේ. ඒ කියන්නේ පෙබරවාරි 15 වෙනිදා උදේ. මෙහි ගොඩක් තැන්වල යද්දී ඇත්තටම හිතාගන්න බෑ ගස් තියෙන විදිහට මේක කාන්තාර රටක් කියලා. මේ හැම පැලයක් ගානෙම යාලා වතුර දාලා හොඳට නඩත්තු කරන නිසා සමහර පැති ගස් වලින් පිරලා තියෙනවා. ඉතින් ඔන්න අපි පාක් එකට ඇවිත් ෆොටෝස් ගන්න ලෑස්ති වුණාට බබා නම් ලෑස්ති පාටක් පේන්න තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට එයා කෑ ගහපු එක තමයි කළේ. ඉතින් මට ෆොටෝස් ගන්න වෙලාවේ වීඩියෝස් ගන්න නම් බැරි වුණා. කොහොම හරි අපි ෆොටෝස් කීපයක් ගත්තා බබාවත් මහන්සි නොකර. පස්සේ අපි පාක් එකේ ටිකක් ඇවිදලා මං හදාගෙන ගියේ කෑමත් කාලා ගෙදර එන්න පිටත් වුණා. මොකද අපිට මගදී කේක් එක ගන්නත් තිබුණා.
මේ බලන්නකෝ මේ තියෙන මම අර කලින් කියපු මල් වර්ගය. මේක තමයි මෙහි හැමතැනම වගේ හිටවලා තියෙන්නේ. ඉතින් මේක තමයි බබාගේ කේක් එක. මං හරිම චාම් කේක් එකක් තමයි ඕඩර් කළේ. මොකද බබාට ඉස්සෙල්ලාම හදන කේක් එකනේ. මං කලින් කැන්ඩල් එකක් අරගෙන ඒ නිසා කේක් ටොපර්ස් මුකුත් නැතුව ප්ලේන් කේක් එක විතරයි මං ඕනි කියලා කිව්වේ. හරි ඉමල්ක අයියත් අපිත් එක්ක ආව නිසා එයත් එක්කම එකතු වෙලා කේක් එක කැපුවා. ඉතින් අපේ ආදරණීය පුංචි පුතේ ඔයා අම්මගේ තාත්තගේ ජීවිතවලට ඇවිත් අපේ ජීවිතවලට ගෙනාපු සතුට කියලා නිම කරන්න බෑ. හැමදාමත් අම්මයි තාත්තයි ඉන්නවා ඔයත් එක්ක. ඔයාට අපි ගොඩාක් ආදරේ. ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.